අයිබෝවන් අද අපි චිකන් කළු පොල් කරියක් හදන්නයි යන්නේ. මේ තියෙන එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලුණු, කරපිංචා, සුදු ලුණු, ඉඟුරු තල්ල දාලා තියෙනවා මම. තක්කාලි, රම්පේ, එනසල් කරාඹුනැටි හැමදේම තියෙනවා. දැන් ඒකට ඉස්සෙල්ලා මම හාලුයි පොළුයි මේ විදිහට බෙද ගන්නවා. මං කිව්වේ මේක මගේ රෙසිපි එක, මේක මගේ විදිහ. ඊට පස්සේ හොඳට රන්වන් පාට වෙනකම් බෙදගත්ත හාලුයි පොළුයි මම මේ විදිහට බ්ලෙන්ඩර් කර ගන්නවා. ඊට පස්සේ තාච්චියක් අරගෙන මේ විදිහට තෙල් ටිකක් දානවා. ඊට පස්සේ මේක රත් වුණාද බලලා ඉස්සෙල්ලා මිඟුරු සුදු ලුණු ටික දාලා මම ඒකටම කරාඹුනැටි, එනසල් ඒ ටිකක් දා ගන්නවා. ඊට පස්සේ එනවා. එතකොට තමයි සුවඳ එන්නේ. ඒක අපි මෙහෙම ඒකටම මම ටිකක් වැඩිපුර ලුණු ටිකක් මේකට කපා ගන්නවා. ටිකක් වැඩිපුර ලුණු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ කරපිංචා ඒක හොඳට මෙහෙම මික්ස් කර ගන්නවා. ඊට පස්සේ කරාඹුනැටි, එනසල් ටික මේ විදිහට දාගෙන චුට්ටක් රන්වන් පාට වෙනකම් මම මේක බෙද ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට රම්පේ ටිකක් දා ගන්නවා. රම්පේ ටිකක් වැඩිපුර දාගත්තට කමක් නැහැ. එතකොට තමයි ඒකේ සුවඳ එන්නේ. අපි මේ විදිහට මික්ස් කරගත්තාම අමුතු සුවඳක් එනවා. ඊට පස්සේ මම තක්කාලි ටික දා ගන්නවා. ඒකත් මේ විදිහට හොඳට මික්ස් කර ගන්න ඕනේ. චුට්ටක් විදිහින්දරේ මේ විදිහට හොඳට රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. රන්වන් පාට වෙනකම් බෙදගත්තා. ඊට පස්සේ මම දා ගන්නවා තුන පහ. ඔයාලට ඕන නම් අමු තුන පහ දා ගන්න පුළුවන්. බෙදපු තුන පහ ටිකකුත් දා ගන්න පුළුවන්. කැමති නම් මේ දෙකම දා ගන්න පුළුවන්. මම ඊට පස්සේ කහ ටිකක් දා ගන්නවා. ගම්බිරිස්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට. සමහරක් වැඩිපුර ලුණු කන්න කැමති, සමහරක් රස පදමට දා ගන්න. ඊට පස්සේ මම මේකත් මේ විදිහට මික්ස් කර ගන්නවා. අම්මගේ කෑම වලට වැඩිපුර තෙල් දාගන්නේ නැහැ. අම්මගේ හැම කෑමක්ම හදන්නේ තෙල් අඩුවෙන්. ඔයාලට කැමති නම් කැමති විදිහකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මෙහෙම මික්ස් කරගෙන මම චිකන් ටික ඒකට දාගන්නවා. මේ තියෙන මම එහෙම දාගත්ත චිකන් ටික. ඊට පස්සේ මේ තුන පහ මිශ්‍රණයත් එක්ක හොඳට මේ විදිහට කලවම් වෙන්න ඕන. මේ විදිහට අපි හොඳට කලවම් කරගමු. ඊට පස්සේ අපි මේක ටිකක් වෙලා වහලා තියලා වතුර චුට්ටක් දාගන්න ඕනේ. මම මේකට වතුර ගොඩක් දාන්නේ නැහැ. එතකොට මේ චිකන් එකෙන්ම උනපු වතුර ටික මම මේකට ගොලෝකුවට වතුර දාගන්නේ. මේ තියෙන මම අර කොටාගත්ත හාලුයි පොළුයි ටික ඒකත් බාගෙට තැම්බෙනකොට තමයි මම ඒක මස් මිශ්‍රණයට මේ මිශ්‍රණයට කලවම් කරන්නේ. දැන් අපි මෙහෙම හොඳට කලවම් කරලා ඒකෙන් මුණපු වතුර ටිකට වතුර එකත් එක්ක මේ විදිහට හොඳට කලවම් කරගෙන මේ තියෙන වතුර චුට්ටක් හිඳෙනකම් හොඳට උයා ගන්න ඕනේ. මේ තියෙන්නේ එහෙම හදාගත්ත මගේ කළු පොල් කරේ. චිකන් කළු පොල් කරේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.
ස්තුතියි මාව අහන් හිටියට. සුබ දවසක්.